මගේම පුංචි පොඩිත්තන්ට ඔන්න මම අදත් ලස්සන කතන්දරයක් අරගෙන ඔරුව එකෝමත් එක දවසක මැඩියෙකුයි කුකුළු පැටියෙකුයි මීයෙකුයි කූඹියෙකුයි කුරුමිනියෙකුයි ගමනක් ගියා. ඔහොම යනකොට මේ පුංචි අය ඔයක් ළඟට ආවා. අපි නාමු මැඩියා කීවා කියලා වතුරට පෙන්නා. අපි පීනන්න දන්නේ නෑ. කුකුල් පැටියයි මීයයි කූඹියයි කුරුමිනියයි කීවා. ඔයාලගෙන් ඇති වැඩේ මොකද්ද කියලා මැඩියා බක බක ගාලා hina වෙන්න පටන් ගත්තා. ඌ කොතෙක් hina වුණාද කීවොත් වතුර ගිලිලා නොමෙරුණා විතරයි. කුකුල් පැටියටයි මීයටයි කූඹියටයි කුරුමිනියටයි බොහොම හිතට අමාරු වුණා. මේකට මොනව කරන්නද කියලා එයාලා කල්පනා කළා. එයාලා හිතුවා හිතලා එයාලා කළේ මේකයි. කුකුල් පැටියා ගිහිල්ලා කොලයක් අරගෙන ආවා. මීයා කොට්ටන් නෙල්ලක් ගෙනාවා. කූඹියා පිදුරු ගහක් ගෙනාවා. කුරුමිනියා දිග කළු නූල් පටක් ගෙනාවා. ඉතින් ඔක්කොම දෙනා එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. පිදුරු ගහ කොට්ටන් ලෙල්ල පතුලේ ඇලෙව්වා. කොලේ පිදුරු ගහට තියලා නූලෙන් බැන්දා. විනාඩියෙන් පදින්න පුළුවන් යස පුංචි ඔරුවක් ඔවුන් හදාගත්තා. ඔක්කොම එකතු වෙලා ඔරුව දියත් කරලා ඔරුවට නැගලා ගියා. මැඩියා ආයෙමත් hina වෙන්න හිතාගෙන වතුරෙන් මතු වුණා. නමුත් ඔරුව ඈත ගිහිල්ලා මැඩියට කිට්ටු වෙන්න බැරි තරමට ඔරුව ඈත. ඒක හරි අපූරු කතන්දරයක් නේද පොඩිත්තනි? වෙනද වගේම කතන්දර කිව්ව මම තමයි සම්මානී විජේසිංහ නැන්දා. මේ කතන්දර සැකසුවේ තාරක විපුලගුණ මාමා.